ඔබට පසුපස් අත්පාරත ස්ථාපනය ගෙන අසයි තිබීද. එසේනම් එය කම්පනයක්ද. මම වූ පසුපසට යන කුමක්ද. එසේනම් ඔබ දුන්න පරිදි අතිසන්ධියට බලයක් සාකෝහරයක් ඇති. බලය පිටතට සාකෝහරය ඇතුළතට ඇති අතර අතිසන්ධිය හානියට පත් වූ විට අපට සෙන්ද පරත ස්ථාපනය කළ යුතුයි. නමුත් උපසපසට ලෙස හඳුන්වන විශේෂිත අත්පාරත ස්ථාපනයක් ඇති එහිදී අපි බලය ඇතුළතට ගෙන යන අතර කොහෙරේ පිටතට ගෙන යන්නම්. ඒවා මොටල සව පොලස්ටික් වලට වෙනස් කරනු ලබී. එසේනම් පසුපස අත්පාරත ස්ථාපනයේද අපි බලය සහ කොහෙරේ වෙනස් කර ඒවා මොටල සහ පොලස්ටික් වලින් පරත ස්ථාපනය කිරීම එහිදී අතචලනයේ මුදු වී. සංවනී සන්ධ පරත ස්ථාපනයට සාපේක්ෂව මේ වාසියක් ලෙස රැප්ටර් ෆිල්ම් ස්පර්ශ සන්ධවලට අඩුම වශයෙන් රැඳ පවතින අතර අත්පාරත ස්ථාපනයට පෙර බොහෝ ඇටහානියක් ඇති විශේෂිත රෝගීන් සඳහා වඩාත් පොරෝපතනේ වාසියක් ඇති. එසේනම් ඔබ අත්පාරත ස්ථාපනය සඳහා සුදුසුකම් ලත් පුද්ගලයෙකු නම් පසුපස අත්පාරත ස්ථාපනය ඔබට වඩා හොඳද නැද්ද යන්න සලක බැලිය යුතුයි.